සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයාම එකතු වෙලා ඉන්නේ රචී ටෙක් ෂෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේ වෙනකොට අලුතින්ම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මෙන්න මේ වගේ ලස්සන AI ෆොටෝ එකක් විනාඩියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට පහලින් තියෙන like button එක press කරන්න අමතක කරන්න එපා. ඉතින් guys වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. guys අපිට මේ ෆොටෝ එක හදාගන්න මෙන්න මේ ChatGPT කියන AI tool එක අවශ්‍ය වෙනවා. ඉතින් මේක ඔයා තාම ඔයාගේ phone එකට install කරලා නැත්නම් දැන් install කරගන්න. එහෙම නැතත් අපිට Google එක පාවිච්චි කරලා Google එකේ ChatGPT කියලා search කරලා එන පළවෙනි website එකට ගිහින් මේක හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ ChatGPT app එක open කරගන්නවා. open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් plus button එක icon එකක් තියෙනවා එකතු කිරීමක් වගේ. අන්න ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා. එතන photos කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාගේ ගැලරිය මෙන්න මේ විදියට ඕපන් වෙයි. මෙතනින් ඔයාගේ මූණ හොඳට පේන ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මූණේ හැඩය පැහැදිලිව පෙන්න ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන ඉවර වෙලා මේ වීඩියෝ එකේ පහළ description එකේ මම දාලා තියෙනවා prompt කියලා ටිකක් ඩිග ටෙක්ස්ට් එකක්. ඒ ටෙක්ස්ට් එක copy කරලා ඉවරලා මෙතනට paste කරගන්න. ඒක ඔයාට copy කරගන්න බැරි නම් මම වීඩියෝ එකේ පහළ comment section එකේ දාලා තියෙනවා link එකක්. ඒ link එකෙන් මගේ WhatsApp channel එකට join වෙලා ඒක copy කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මම copy කරගත්තු text එක මෙතනට paste කරගන්නවා. paste කරලා send කරගත්තා. ඊට පස්සේ පොඩි වෙලාවක් මෙන්න මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවක් load වුණායින් පස්සේ මෙන්න මේ වගේ ලස්සන AI ෆොටෝ එකක් generate වෙලා තියෙනවා. ඔයාටත් බලා ගන්න පුළුවන්. ඉතින් දැන්ම ඔයාත් ඔයාගේ ෆොටෝ එකටත් මෙන්න මේ වගේ ලස්සන AI ෆොටෝ එකක් හදා ගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම මේ ගැන නොදන්න ඔයාගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.